කොහොමද යාළුවනේ අද මම ඉන්නේ විශේෂ තැනක මගේ පන්තියේ මුල් කාලේ ඉඳන්ම මාධ්‍ය එකටම ඉගෙන ගත්ත මගේ හොඳම යාළුවෙක් පොඩි කාලේ ඉඳන්ම ඉන්න පොඩි කාලේ ඉඳන්ම වගා වලට තමයි කැමති වුණේ ජොබ් එකක් කරන්න අපි වගේ බිස්නස් කරන්න ඒවට කැමති වුණේ නැහැ කැමති වුණේ වගා වලට විශ්ව ගමට අල්ලපු ගමේ ඉතින් අද පොරගේ වගාව බලන්න තමයි මම ආවේ. ඉතින් සෑහෙන මහන්සිලා තිනවා. ඔයාලටත් පෙන්නන්න. විශ්ව ඉතින් බොම් බලාගන්න. ඉතින් මේ අපි පොල්තින් මැජ්ජයක් දාලා බට් ලයින් එකක් දාලා කොමඩු හිටවන්න යන්නේ. මේ දවස්වල ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ලාභයක් තියෙන මෙහෙම කරලා තත්ත්වෙත් එක්ක මේ මුලින්ම තමයි මේ කියන්නේ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක දැන් මේ වැඩ කරන්න කට්ටිය නැහැ. ඒක නිසා තමයි මේ අලුත් තාක්ෂණයට අපි යන්න ඕනේ. ඉතින් මේ බලන්නකෝ මටත් තාම මේක අලුත්. මචං මේ කොහොමද බම් මේකේ වතුර ලයින් එක යන්නේ මේ මම නම් මේකට අලුත් නේ මන් තේරෙන්නෙත් නැහනේ අනිත් අයටත් තේරෙන්න මචං මේ ටිකක් කියලා දියන්කෝ මේක ඇවිල්ලා මේ බින්දු ජල පද්ධතියක්. මේක මචං මේ පොලිතින් හැම පොලිතින් මේ වගේ බටයක් ටියුබ් එකක්. ඒක බින්දු මේ හිලෙන් ඇවිල්ලා තමයි මේ පාර්තිය තෙමෙන්නේ. දාලා තින්නේ. ඔය බට් ලයින් එක හරහාම මේක හරහාම පොහොර ටිකක් දෙන්න පුළුවන්. ආය අතින් පොහොරද දාන්නද කිසිම දෙයක් නැහැ. ඔටෝ කොච්චර ඉඩක තියෙනවද මචං මේ? කොච්චර ඉඩ? අක්කරයක් විතර. ඔක්කොම කොමඩුනේ. මේ පාර කොමඩු ඉවර කළා තව මේකෙම තව මොනවා හරි හදන්න පුළුවන්ද බං? අපිට කැමති දෙයක් හදන්න පුළුවන්. මිරිස්. මාළු මිරිස්. ඕන දෙයක් හදන්න පුළුවන්. මේ විදිහට කරන්න අලුත් ක්‍රමයට හොඳයි කියලා හිතුනේ. ඇත්තටම බම් මේ වැඩ කරන්න කට්ටිය අඩුයි. ඒකට ශ්‍රමිකයන් අඩුයි. ඒ වගේම එයාලට ගෙවන්න තියෙන ගාණක් දැන් වැඩි. දැන් මේ පරිසරයේ උෂ්ණත්වයත් එක්ක ඒගොල්ලෝකින් සිද්ධ වෙන වැඩ ටිකත් ඒ කියන්නේ මුදලේ හැටියට අපි ගෙවන ගාණේ හැටියට වැඩ ටිකක් වෙනවා අඩුයි. ඇත්තටම පරිසරේ ඉන්න බෑනේ අවුස්සට දරා ගන්න බෑ. ඉතින් මේක කරපුවාම ඉතින් ශ්‍රමිකයන් ගොඩක් ගන්න ඕනේ නැහැ. අපිටම තෙල් ටික පොහොර ටික ඔක්කොම මේක හරහාම යව ගන්න පුළුවන්. මේ හිටව ගන්න ගම විතරයි අමාරු.